සුබ දවසක් හැමෝටම. අද මම හදන්න යන්නේ මාළු මිරිස් පිරවුමක්. ඇත්තටම ෆස්ට් ටයිම් තමයි මමත් මේ රෙසිපි එක ටෙස්ට් කරලා බැලුවේ. මට හිතුන විදියට මම හදලා බැලුවා. රෙකෝඩ් කරගත්තා මේක හරි ගියොත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. හොඳ රසට තිබුණා. ඒක නිසා හිතුණා මේක ෂෙයා කරගන්න ඕනේ කියලා. හරි. අපි වැඩි වෙලා ගන්න නැතුව බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි පිරවුම හදාගමු. මේ පිරවුමට මම අලු කෙසෙල් ගෙඩි 3ක විතර සාමාන්‍ය අලු කෙසෙල් ගෙඩි 3ක විතර ප්‍රමාණයක් ෂූරියට ලියාගත්තා. ඊට පස්සේ රටලූණු ලොකු ගෙඩියක ටිකක් චූරියට කපා ගත්තා. මාළු ග්‍රෑම් 150ක විතර ප්‍රමාණයක් කටු අයින් කරලා චූරියට කපා ගත්තා. ඊළඟට මෙතන තියෙනවා සුදු ලුණු බීකි 7ක විතර ප්‍රමාණයක් චූරියට කපාගෙන සහ කරපිංච චූරියට කපාගෙන. මේ තියෙන්නේ මාළු මිරිස් ටික. මම මේ මාළු මිරිස් ටික මැදින් පළලා ඒකේ ඇට අයින් කරලා හොඳට සෝදලා පැත්තකින් තියාගත්තා. හරි. දැන් මිශ්‍රණය හදමු. මෙතන මම ඉස්සෙල්ලම තාච්චියක් අරගෙන ඒකට සුදු ලුණු ඊළඟට කරපිංච දාලා හොඳට ෆ්‍රයි වෙන්න දෙනවා. මේ ගෝල්ඩ් කලර් එකක් එනකම් ෆ්‍රයි වුණාට පස්සේ මම මේකට දානවා අර රටලූණු වලින් සාමාන්‍යයෙන් 4-3ක විතර ප්‍රමාණයක්. ඒ ටිකත් දාගෙන ඊට පස්සේ චුට්ටක් කවලම් කරගෙන මම මේකට ආයෙම එකතු කරනවා අර කපාගත්තු මාළු ටික. මාළු ටිකත් කවලම් කරලා චුට්ටක් තියාගෙන ඊට පස්සේ මම මේකට අර අලු කෙසෙල් ටික එකතු කරනවා. මේක ඉක්මනට හදන්න යන්නේ අපි. ඒක නිසා තමයි මම චූටියට අලු කෙසෙල් කපාගත්තේ. එතකොට ඉක්මනට මේක කුක් වෙනවා. හරි. මේ විදිහට කවලම් කරලා දැන් අපි මේකට රස අනුව ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ගම්මිරිස් තේ හැඳි භාගයක් විතර එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ කහ තේ හැඳි භාගයක් විතර එකතු කරගන්න ඕනේ. එහෙම කරලා මේ ටික කවලම් කරලා අපි පොඩ්ඩක් මේක ඉදෙන්න තියමු. තෙල් වලින්ම තැම්බෙන්න තියන්න ඕනේ. හොඳට වහලා තියලා හොඳට තැම්බුණාට පස්සේ තමයි මේ තියෙන්නේ. සාමාන්‍ය විනාඩි 3-4කින් හොඳට තැම්බෙනවා. මේ තියෙන්නේ මම ලිපෙන් වාගත්තු කරි මිශ්‍රණය. ඊට පස්සේ මම මේක හොඳට චොප් කරගන්නවා. හැන්දෙන්ම පොඩ්ඩක් තරා ගන්නවා. හොඳට තරා ගත්තට පස්සේ මම මේ ටික එකතු කරලා මාළු මිරිස් වලට පුරව ගන්නවා. මාළු මිරිස් වල හොඳට තද වෙන්න පුරව ගන්නවා. මේ තියෙන්නේ පුරවගත්තු මාළු මිරිස් ටික. හරි. දැන් අපි කලින් ඇතුළේම අරගෙන ඒකට කරපිංචා, උළුහාල්, දුරු තේ හැඳි භාගයක් විතර න කහ තේ හැඳි භාගයක් විතර ඊළඟට අර ඉතිරි කරගෙන හිටපු රටලූණු ටික ඊළඟට තව දියකිරි කෝප්පයක් විතර වගේ ටිකක් දාලා ඒ ටික චුට්ටක් කවලම් කරලා ලිප ඔන් කරලා මම කරන දේ අර මම හදාගත්තු මාළු මිරිස් ටික මේකට එකතු කරනවා. මෙහෙම ලස්සනට තියාගන්නවා. ඊට පස්සේ මේ විදිහටම ටිකක් වෙලා කුක් වෙන්න දීලා ටික වෙලාවක් කුක් වෙනකොට මම මේකට එකතු කරනවා තව මිටිකිරි. මේ විදිහට තියලා මම තව ටිකකින් මේකට මිටිකිරි ටිකක් එකතු කරගන්නවා. මිටිකිරි සාමාන්‍යයෙන් කෝප් එකමාරක් විතර ටිකක් එකතු කරගන්න. එකතු කරගෙන හොඳට මේක පැහෙන්න දෙන්න ඕනේ. සාමාන්‍ය විනාඩි 15ක් විතර වගේ සාමාන්‍ය ගින්දරේ මේක හොඳට හදා ගන්න ඕනේ. මේ තාම මම මිටිකිරි දාලා නැහැ. ඔන්න දැන් මම මිටිකිරි. සාමාන්‍යයෙන් භාගයට වගේ තැම්බෙනකොට මිටිකිරි ටික දාගත්තා. දාගෙන මම මේක විනාඩි 15ක් විතර මේ විදිහට තැම්බෙන්න දෙනවා. ඔන්න බලන්නකෝ තැම්බුණාට පස්සේ කොහොමද කියලා. බලන්නකෝ හොඳට තෙල් පෑදිලා රස පාටට තියෙන ලස්සන. දැන් තමයි මේකට ලුණු දාන්නේ. මේ බලන්නකෝ මම දැන් මේක හොඳට ඉදුණට පස්සේ ලුණු කොහොමද කියලා බලලා තමයි ලුණු දාන්නේ. මොකද මම මේ මාළු මිරිස් කරල ඇතුළට දාපු මිශ්‍රණයටත් මම ලුණු දාලා තියෙන්නේ. ඒක නිසා ඒ අනුව බලලා තමයි හොදි වලට ලුණු එකතු කරගන්නේ. ඇත්තටම මේක හරිම රසට හරිම සුවඳට ඉක්මනට හදා ගන්න පුළුවන් දෙයක්. දැන් අපි මාළු මිරිස් වෙනකොට හැමදාම එකම විදිහට වියන්නේ නැතුව මේ විදිහට හදාගත්තම ගෙදර අයත් ආසාවෙන් කයි. බලන්නකෝ හදලා අච්චර සැර නැහැ. මොකද අපි මාළු මිරිස් වල ඇට අයින් කරලා තියෙන්නේ. ඒක නිසා වැඩි සැර නැතුව අවශ්‍ය ප්‍රමාණයට හොද්දට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මිරිස් දාගන්න පුළුවන්. සැර බලලා. මොකද එහෙම සැරක් වෙන්න විදියක් නැහැ. අපි මාළු මිරිස් වල ඇට ටික එහෙම අයින් කරලා තියෙන නිසා. හරිම ලස්සනයි බලන්නකෝ අර තෙල් පෑදිලා හොඳ තික් ගතියට ඒ හොදි ටික ලස්සනට තියෙනවා. මුකුත් නැති වුණාට මේවත් එක්කම උනත් කන්න පුළුවන් විදියට හරියක තියෙනවා. දැන් මේ මිශ්‍රණය හදලා මාළු මිරිස් වලට ඔයාලට ඕන නම් මේ මිශ්‍රණය ඇතුළට දැම්මට පස්සේ ඒක ලීක් වෙයි කියලා හිතනවා නම්
ටූත් පික් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ටූත් පික් එකක් ගාවම ඒක මොකොත් ඒකේ මාළු මිරිස් කරලේ කට ඇරෙන්නේ නැතුව හොඳට වැහිලා තියෙනවා. ඒ විදිහට ඉදව ගන්න පුළුවන්. ඉතින් හදලා බලන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. හැමෝටම සුබ දවසක්.